හෙලෝ ආයිබෝවන්. ඉතින් ඔයාලට කොහොමද? අදත් අපි අලුත් ටැරෝ රීඩින් එකක් එක්ක තමයි මේ ඔයාලව එකතු කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. මේක ඔයාගේ X ගැන වීඩියෝ එකක්. ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබ්බා X ගැන වීඩියෝ එකක් කරන්න කියලා. මම කොච්චර X ගැන වීඩියෝස් කරලා තියෙනවද කිව්වොත් මටත් මතක නැහැ. එච්චරට මම X ගැන ටැරොට් රීඩින්ස් වීඩියෝස් කරලා තියෙනවා. හැබැයි කට්ටිය ඉල්ලන්නෙම ඒගොල්ලන්ට ඒ වගේ ප්‍රශ්න තියෙන නිසාම මේ X ගැන දවසට මැසේජස් 5ක් 6ක්ම ඇවිල්ලා තියෙනවා. WhatsApp එක බැලුවත් X ගැන වීඩියෝ එකක් කරන්නකෝ අක්කේ, එහෙම නැත්නම් X ගැන වීඩියෝ එකක් කරන්නකෝ නංගි, එහෙම කීකේ ගොඩාක් දෙනෙක් මේ X සම්බන්ධව ගැටලු නිසා දුක් විඳින අය ඉන්නේ. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට කලෙක්ටිව් රීඩින් එකක් ගෙනාවාද ඔයාගේ X ගැන, මේ X ගේ දැන් තත්ත්වය කොහොමද, එයා දැන් මොන වගේ දෙයක් හිතන් ඉන්නවද, එයා ආයිත් එයිද කියන එක බලන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපි බලමු මේ රීඩින් එක ඔයාට ගොඩක් ඇකියුරේට් වෙන්නේ කොයි විදිහටද කියලා. මම යම්කිසි දේවල් ටිකක් කියනවා. මේ දේවල් ඔයාට ගැලපෙනවා නම් ඔයාට මේ රීඩින් එක ගොඩක් අදාළ රීඩින් එකක් වේවි. ඉතින් එහෙනම් අපි කොහොමද මේ රීඩින් එක ඔයාට අදාළ වෙන්නේ කියලා. තව දෙයක් මට කියන්න බැරි වුණා. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය අනිවාර්යෙන් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපේ තව channels දෙකක් තියෙනවා. Tarot Hush, The World Tarot. එතකොට main channel එක You and the Universe. ඉතින් මේ channels තුනේ එකිනෙකට වෙනස් videos තමයි ඔයගලන්ට ගේන්නේ. මේ තුනම subscribe කරලා තියාගන්න. අපිත් එක දිගටම රැඳිලා ඉන්න කියන ගමන් අපි බලමු මේක ඔයාට කොහොමද accurate වෙන්නේ කියලා. පහුගිය සතිය ඇතුළත ඔයා ඉන්න ප්‍රදේශයෙන් ටිකක් පිට ප්‍රදේශයකට ගියා නම් ඔයාට මේ රීඩින් එක ගොඩක් අදාළ වෙනවා. ඒ කියන්නේ ඔයා වෙනදා සාමාන්‍යයෙන් යන ගමන හැරුණුකොට විශේෂ ගමනක් ගියා නම්, කොහේ හරි චුට්ටක් ඉන්න ප්‍රදේශයෙන් ටිකක් දුර බැහැරකට වගේ ගියා නම් මේ රීඩින් එක ඔයාට ගොඩක් අදාළ වෙනවා. ඒත් එක්කම ඔයා මේ වෙලාවේ කළු පාට හෝ සුදු පාට කියන වර්ණ දෙක මිශ්‍ර හෝ මේ වර්ණ පොඩ්ඩක් හරි තියෙන, එහෙම නැත්නම් මේ තනි වර්ණ වලින් යුක්ත ඇඳුමක් ඇඳගෙන ඉන්නවා නම් ඔයාට මේක හරියටම ගැලපෙනවා. ඒත් එක්කම මේ වෙලාවේ ඔයාගේ කරේ හෝ අතේ රත්තරන් මොකක් හරි භාණ්ඩයක් පැලඳගෙන ඉන්නවා නම් ඔයාට මේ රීඩින් එක ගොඩක් ඇකියුරේට් වෙනවා. ඒත් එක්කම ඔයාගේ නම පටන් ගන්නෙ ඉංග්‍රීසි හෝඩියේ B අකුර, D අකුර, F අකුර, K අකුර, Y අකුර, N අකුර, S අකුර, O අකුර. මෙන්න මේ අකුරු වලින් නම් විශේෂයෙන්ම ඔයාට මේ රීඩින් එක ගොඩක් ඇකියුරේට් වෙනවා. ඒත් එක්කම ඔයාගේ උපන් දිනය යෙදිලා තියෙන්නේ ඕනෑම මාසයක 1 වෙනිදා, 6 වෙනිදා, 8 වෙනිදා, 12 වෙනිදා, 14 වෙනිදා, 18 වෙනිදා, 21 වෙනිදා, 30 වෙනිදා නම් ඔයාට මේ රීඩින් එක ඇකියුරේට් වෙනවා. ඒත් එක්කම ඔයා X ගැන හිතමින් දුක් විඳින කෙනෙක් නම්, X එයිද නැද්ද කිය බලන් ඉන්න කෙනෙක් නම්, X ගැන ගොඩාක් දුකෙන් ඉන්න කෙනෙක් නම්, එයා ගැන තාමත් හිතමින් දුක් විඳිමින් එයාගේ මතකත් එක්ක ඉන්න කෙනෙක් නම් මේ රීඩින් එක ඔයාට අතිශය වැදගත් වෙයි. ස්කිප් නොකර බලන්න. මේකෙන් ඔයාට දෙයක් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒත් එක්කම මේ රීඩින් එක බලන වෙලාවේ ඔයාගේ ගෙදර පිරිසක් ඉන්නවා නම්, ඒ කියන්නේ ඔයා තනියෙන් බලනවට වඩා මේ රීඩින් එක බලද්දී ඔයගලගේ ගෙදර සාමාන්‍යයෙන් 3 දෙනෙකුට වැඩි පිරිසක් ඉන්නවා නම් මේ රීඩින් එක ඔයාට ඇකියුරේට් වෙයි. හරිද? ඒත් එක්කම ඔයා කොහේ හරි මේ ගමන් කරන ගමන් මේක බලනවා වෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ටත් මේක ගොඩාක් අදාළ වෙනවා. හරි, අපි තවත් වැඩි කතා නැතුව අපි යන් රීඩින් එකට. මේ රීඩින් එක කලෙක්ටිව් රීඩින් එක ඔයාගේ X ගැන. අපි යන් රීඩින් එකට. මේක බලන මේක අදාළ වෙන ඔයාට ඔයාගේ X
මොකක් හරි පණිවිඩයක් එවන්න ඉඩකඩ තියෙනවා. මොකක් හරි මේක බැනලා කරන දෙයක් වෙන්න පුළුවන්, බැනලා එවන දෙයක් වෙන්න පුළුවන්. සමහර විට ඔයාගේ සැප දුක් හොයන්න සමහර විට එන ආකාරයේ පණිවිඩයක් වෙන්න පුළුවන්. නැත්තම් මොකක් හරි බොරුවට හරි මේ ඔයාගේ එක්ස් ඔයා ගැන හොයන්න පුළුවන්. හොයන්න ඉඩ තියෙනවා. එහෙම නැත්තම් ඔයත් එක්ක මැසේජ් එකක් දාන්න බ්ලොක් කරලා හිටියානම්, no contact period එකක හිටියානම්, එහෙම නැත්තම් ඔයාව අදාළම නැති දෙයකට සමහර විට ඔයාව හොයාගෙන එන්න පුළුවන්. ඒ කියන්නේ එයාට ඔයාව සමහර අවස්ථාවල මේ ටෙලිපති කනෙක්ට් වෙන ගතියක් තියෙනවා. ඔයා හිතනකොට එයාට ඔයාව මතක් වෙන ගතියක්. ඔයා විඳවනකොට සමහර විට ඔයා නිතරම එයා ගැන හිතනකොට එයාට එහෙන් ඔයාව මතක් වෙන ගතියක් තියෙනවා. මොන දෙයක් තිබුණත් දැනට එයාට වෙන කෙනෙක් හිටියත් සමහර විට වෙන කාත් එක්ක හරි දැනට කතා කරනවා වෙන්න පුළුවන්. දැනට සම්බන්ධයක් සමහර විට තියෙනවා වෙන්න පුළුවන්. තනිකඩ කෙනෙක්ම වෙන්න පුළුවන් ඔයාගේ එක්ස්. ඒත් ඔයාව අනිවාර්යෙන් කන්ටැක්ට් කරන්න උත්සාහ කරනවා ඉදිරි මාස 2 ඇතුළතදී. ඉදිරි මාස 2 ඇතුළතදී ඔයාව කොහොම හරි කන්ටැක්ට් කරගෙන ඔයාට කතා කරන්න හදයි. බනින්න හරි කතා කරයි. මොනවා හරි නිකන් වැඩකටම නැති දෙයක් ගැන අහන්න හරි, ඔයා කාට හරි කියපු දෙයක් ගැන අහන්න හරි ඔයාට කතා කරයි. හරිද? ඉදිරි මාස 2 තුල. ඒත් එක්කම ඔයාගේ එක්ස් ඔයාගේ මතක අමතක කරනවාම කියලා හිතලා දැඩි තීරණයක් අරගෙන ඉවත් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන් ඔයා එපාම කියලා. එහෙම එයා දැඩි තීරණයක් ගත්තට එයාට එහෙම ඒ දැඩි තීරණේ ඉන්න බැරි ගතියක් තියෙනවා. ගොඩක් වෙලාවට මේක බලන ඔයාට වඩා ඔයාගේ එක්ස්ගේ අතින් තමයි මේ සම්බන්ධය කැඩෙන්න මූලිකම හේතු සාධක වෙලා තියෙන්නේ. ඉතින් එයාට ඔයා ගාවට එකපාරට එන්නත් බෑ. නමුත් එන්නත් ඕන වගේ හැඟීමක් තමයි මෙතෙන්දි තියෙන්නේ. ඔයාගේ අගය ගොඩක් වෙලාවට මෙයාට දැනෙනවා වගේ එකක් තමයි මෙතෙන්දි තියෙන්නේ. ඔයාගේ එක්ස් ගත්තහම නම් එච්චර හොඳ කෙනෙක් සුදු චරිතයක් කියලා නම් පේන්නේ නැහැ. දැනටමත් 2-3 දෙනෙක්ව පාස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ 2-3 දෙනෙක් එක්ක යම්කිසි පොඩි හරි සම්බන්ධතා තියාගෙන ඉඳලා තියෙනවා. හරිද? ඒක සමහරටවත් දැනුවත්ව වෙන්න පුළුවන්. ඔයා නොදැනුවත්ව සමහර විට ඔයත් එක්ක ඉවත් වෙලා ගියාට පස්සේ එහෙම සම්බන්ධතා පොඩි ඒවා තියෙන්න පුළුවන්. හැබැයි ස්ථීර කියලා එකක් මෙයාට නැහැ. මොකද මෙයාට ඔයාගේ අතීතයත් එක්ක තමයි ලොකුම බැඳීමක් තිබිලා තියෙන්නේ. ඉතින් ඒ පොඩි සම්බන්ධතා කැඩෙන වාරයක් පාසා ඔයාව තදින්ම මතක් වෙන ගතියක් ඔයාගේ එක්ස්ට තියෙනවා. ඉතින් විශේෂයෙන්ම එයා ආයිත් ඔයත් එක්ක මැරේජ් එකකට යන්න තරම්ම ලොකු බොන්ඩ් එකක් ඇති කරගනී කියලා මම හිතන්නේ නැහැ මේ වෙලාවේ. මට පේන විදිහට මෙතන මෙයාගේ වංචාකාරී ගතියක් තියෙනවා. එතකොට එයාට අර මතක වලින් මිදෙන්න බැරි ගතියක් තියෙනවා. එයාට කවුරු හම්බ වුණත් ඔයා එයාට සලකපු විදිහ, ඔයා එයාට ආදරේ කරපු විදිහ එයාට අමතක කරගන්න බෑ. එයාගේ හිතේ දැන් ලැජ්ජාවක් වගේ දෙයක් තියෙනවා. ඔයාට එයා සලකපු විදිහ හරිම නරකයි කියන එක එයාගේ හිතේ වැඩ කරනවා. හැබැයි ඒක පිළිගන්න කැමති නැහැ. එයා හිතන්නේ එයා ලෝකෙට පෙන්වන්නේ එයා තමයි නිවැරදිම, එයා තමයි හරිම, එයා තමයි හොඳම කෙනා, ඔයා තමයි නරක කෙනා. නැතුව මේ සම්බන්ධතාවය නැතුනේ එයාගේ වරදින් නෙවෙයි වගේ එකකින් තමයි එයා මුළු ලෝකෙටම දෙන්නේ. ඉතින් එයා දෙන දේ වෙනස්, නමුත් එයාගේ හිත ඇතුලේ තියෙන දේ වෙනස්. ඉතින් ඔයාගේ එක්ස් ආයිත් ඔයාට කතා කරන්න, ඔයාව හොයන්න, ඔයාව හොයාගෙන එන්න පුළුවන්. හැබැයි නැවත 100%ක් මට කියන්න බෑ සම්බන්ධතාවය ඇති වෙලා විවාහයකට යයි කියලා. ඒකට ඔයාට පුළුවන් අපෙන් ප්‍රයිවට් රීඩින් එකක් අවශ්‍ය නම් විතරක් ලබා ගන්න. ඒකෙන් ඔයාට බලා ගන්න පුළුවන් 100%ක්ම ඔයාටම අදාළ වන අපේ රීඩින් එක බලන්න, ප්‍රයිවට් රීඩින් එක. එතකොට මෙයා ඇත්තටම එයිද නැද්ද කියන එක එතනින් අපිට හරියටම බලා ගන්න පුළුවන්. තව ඔයාටම විශේෂ වෙච්ච කාරණා ගොඩක් එක්ක ප්‍රයිවට් රීඩින් එක ඔයාට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ ටික තමයි ඔයාට ඔයාගේ එක්ස් ගැන කියන්න තියෙන්නේ. එයා පසුතැවෙනවා. හැබැයි ඒක එයා කාටවත් පෙන්වන්නේ නැහැ. ඔයාගේ වැරද්ද තමයි මුලට දාලා එයා හැමතිස්සෙම හිත හදාගන්න උත්සාහ කරන්නේ. නමුත් හිත හදාගන්න තාමත් අපහසුයි කියන එක තමයි මෙතෙන්දි කියන්න තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න, අපිට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක අවසානයේ අපි දුරකථන අංක දාලා තියෙනවා. ඔයාට ප්‍රයිවට් රීඩින් එකක්
100% accurate private reading එකක් ඉතා සාධාරණ මුදලට ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට අපි සමුගන්නවා ඔයගොල්ලන් හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න.